මේ විශේෂිත හමුවීම රට පිළිබඳව කතා කරන්න. කොටි ත්‍රස්තවාදීන් විසින් මේ රටේ වෙනම රාජ්‍යයක් නිර්මාණය කරන්නට දරූ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කරමින් ඊළම් සිහින රාජ්‍යයේ බෙදුම් රේඛා සියල්ල අකාමකා දමමින් මේ රටේ ආදරණීය රණවිරුවන් ඓතිහාසික විජයග්‍රහණ රැසක් සමග ඉදිරියට යන සුබ කාලවකවානුවක අපි මේ සාකච්ඡාව තුළ හමුවන්නේ. මේ ඓතිහාසික විජයග්‍රහණයේ පෙරගමන් කරුවානන් ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදාපතිතුමන් ලුතනන්ට් ජෙනරල් සරත් ෆොන්සේකා මැතිතුමන් සමග එකතුව අපි මේ රට මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම පිළිබඳව එහි විශිෂ්ට සාර්ථකත්වයේ පිළිබඳව කතා කරන්න සූදානම් වන්නේ. අපි යුද හමුදාපතිතුමනි බොහොම ආදරෙන් ඔබතුමන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් සංජීව. හොඳයි. මේ හමුවීම තුළ ප්‍රධාන කාරණා කිහිපයක් සම්බන්ධව ඔබතුමාගේ ඍජු ලෙස කරුණු විමසන්නට සූදානම්. ඒ තුළ ප්‍රවේශයේදී ඔබතුමාගෙන් පැහැදිලි කරගන්න උත්සාහ කරන්නේ අපේ යුද හමුදාපතිතුමනි. දැන් උතුර මුදා ගැනීම වෙනුවෙන් ඊටාම විධිමත් සැලසුම් සහගත මෙහෙයුම් දාමයක් සමග අපි කිලිනොච්චියද ඔඩ්ඩු සුඩාන්ද පසු කරමින් දැන් විජයග්‍රාහී ලෙස ඉදිරියට යනවා. මම කැමතියි මේ විධිමත් සැලසුම සමග අපි ඉදිරියට ගිය හැටි ඔබතුමා ටිකක් ප්‍රවේශයේදී පැහැදිලි කරනවා නම්. අපි සංජීව උතුර මුදා ගැනීම සැලසුම් කරේ නැගෙනහිර සටන් කරන කාලයමයි. ඔව්. නැගෙනහිර සටන 2006 අගෝස්තු ඉඳලා 2007 අගෝස්තු වෙනකම් කරගෙන ගියේ. ඒ සටනේ යන කාලෙම 2007 මාර්තු වල අපි උතුරේ සටනට බැස්සා. සේනාංකය 57 වෙනි සේනාංකය වවුනියාවෙන් ඉදිරියට යන්න ආරම්භ කළේ 2007 මාර්තු. නැගෙනහිර සටන ඉවර කළේ 2007 අගෝස්තු ඊට ඉස්සෙල්ලා ඉඳලා. ඒකට ඒ කාලේ ඉඳලාම අපි උතුර ගැන අවධානය යොමු කරා. අපි දැනන් හිටියා නැගෙනහිරින් පස්සේ අපිට උතුරට හැරෙන්න වෙනවා කියලා. ඒකන්දා ඒ සටන අපි 2007 මාර්තු පටන් ගත්තේ. එක සේනාංකයකින් තමයි පටන් ගත්තේ. හමුදාව එතකොට ඊට වඩා බලසෙනගවල් මට තිබ්බේ නැහැ. නැගෙනහිර යොදවපු බල සේනාවලට අමතරව උතුරට 57 වෙනි සේනාංකය යොමු කරා. ඒ සේනාංකයේ තනියම සටන් කරා සැප්තැම්බර් මාසෙ වෙනකන් 2007. 2007 සැප්තැම්බර් වලම පළවෙනි කාර්යසාධක බලකාය මන්නාරමෙන් සටන් බිමට බැස්සුවා. වෙනම බ්‍රිගේඩි ශවින්ද සිල්වා දැනට අන දෙන එක. දැන් මේක 58 වෙනි සේනාංකය කියලා අපි දැන්ට අප්ග්‍රේඩ් කරලා කියන්නේ මේකේ තත්ත්වය උසස් කරලා තියෙනවා. ඒක මන්නාරමෙන් පටන් අරගෙන බටහිර මායිම දිගේ උතුරට ගමන් කරා. ඒ සේනාංකය තමයි ඒ කාර්යසාධක බලකාය පළවෙනි කාර්යසාධක බලකාය තමයි අන්තිමට ඌනරින් ඇල්ලුවේ. ඊට පස්සේ 2008 ජනවාරි වල නැවත 59 වෙනි සේනාංකය අපි වැලියෝයෙන් ඉදිරියට දැම්මා. වැලියෝයෙන් ඉදිරියට ගිහිල්ලා මුලතුව පැත්තට ගමන් කරන්න ගත්තා. ඒ සේනාංකය දැනට කිලෝමීටර් 22ක් උඩට ගිහිල්ලා මුලතුව වලට කිලෝමීටර් 4ක් පල්ලෙහින් දැනට ඉන්නේ. ඒ ආකාරයෙන් ඒ සේනාංක ඉදිරියට ගමන් කරා. දීර්ඝ කාලයක් තිස්සේ දැන් 2008 ඉවර වෙලා 2008 අග වෙනකොට කිලිනොච්චියටයි මුලතිව් වලටයි පහර දීමේ අරමුණින් තමයි අපි ඒක කරේ. හරියට මේ කාල සීමාවට අපි දෙසැම්බර් ඉවරලා දවස් දෙකක් යනකොට කිලිනොච්චිය ඇල්ලුවා. ඊටත් කලින් පරන්තන් සහ පූනරින් ඇල්ලුවා. ඒතර අපේ සැලැස්ම අනුව ඒ සේනාංක ඉදිරියට ගියා. ඒ අතරේ අපේ පැත්ත අපේ ෆ්ලෑන්ක්ස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඉදිරියට ගිය 57 වෙනි සේනාංකයේ පළවෙනි කාර්යසාධක බලකායේ නැගෙනහිර පැත්ත සතුරාට පහර දෙන්න පුළුවන්කමක් තිබුණ හින්දා අපි මේ පැත්තෙන් තව කාර්යසාධක බලකා දෙකක් ඉදිරිපත් කරා. ටාස්ක් ෆෝස් 2 එකයි ටාස්ක් ෆෝස් 3 එකයි. කාර්යසාධක බලකා 2 සහ 3 මෑතකදී දැන් මාසයකට පමණ ඉස්සෙල්ලා 59 වෙනි සේනාංකයට බටහිර පැත්තෙන් සහාය දෙන්න කාර්යසාධක බලකා 4ක් අපි භූමියට ඇතුල් කරලා තියෙන සටන් පෙරමුණ. ඒතකොට මේ කට්ටියම තමයි සටන් කර කර ඉදිරියට ගියේ. අපේ අරමුණ කාල සීමාව අනුව ඉෂ්ට වුණා. දැනට අපි ඉදිරියට ගිහිල්ලා ඉවරලා මම හිතන මුලදීම සිටියමෙන් පෙන්නුවා නම් අපි ඉදිරියට ගියපු ආකාරය යම්කිසි අවබෝධයක් ලැබෙයි. මේ සිටියමේ අර මැද්දේ තියෙන සිටියමේ පේනවා රතු පාට උඩ තියෙන්නේ අපි උතුරේ ක්‍රියාන්විත ආරම්භ කරනකොට හිටපු ආකාරය සතුරා හිටපු ආකාරය පළවෙනි සිටියමෙන් පේනවා මේ පැත්තේ ඉట్లా අපි ක්ලියරින් සුද්ධ කරන්න සතුරාට පහර දෙන්න පටන් ගත්තා. ඒකට සුද්ධ කරා. ඊට පස්සේ බටහිර වෙරළෙන් පළවෙනි කාර්යසාධක බලකාය උඩට ගියා. වවුනියාවේ ඉඳලා 57 වෙනි සේනාංකයේ A9 පාරට වම් පැත්තෙන් උඩට ගියා.
59 වෙනි සේනාංකය වැලියොයි ඉඳලා උඩට ගියා නැගෙනහිර මුහුදු වෙරළට සමාන්තරව. දැන් ඒවා උඩට ගිහිල්ලා ඒ ප්‍රදේශයන් අල්ලගත්තාන් පස්සේ දැනට මෙන්න මේ වනි ප්‍රදේශයක් වට කරලා අපි ඉන්නවා. පරන්තන් වල පළවෙනි කාර්යසාධක බලකාය, කිලිනොච්චියේ 57 වෙනි සේනාංකය. ඊට පල්ලෙහින් ඉන්නවා දෙවෙනි, තුන්වෙනි හා හතරවෙනි කාර්යසාධක බලකා උතුර බලාගෙන ඉදිරියට ගමන් කරනවා. 59 වෙනි කාර්යසාධක බලකාය නැගෙනහිර වෙරළට සමාන්තරව උඩට ගමන් කරනවා. මේ සටන අපි සැලසුම් කරා. උතුරේ සටනේ ගිය අවුරුද්දේ පමණක් ත්‍රස්තවාදීන් ගිය අවුරුද්දේ පමණක් මම කියන්නේ 2007 2006 අග භාගයේ ඇරෙන්න ත්‍රස්තවාදීන් 8000ක් මිය ගිහිල්ලා තියෙනවා. ඒකෙන් 4000ක් නම් වලින්ම අපි ගාව ලයිස්තුව තියෙනවා. ත්‍රස්තවාදීන්ගේ සම්බන්ධතා කොමියුනිකේෂන් ඒගොල්ලොන්ගේ සංනිවේදන පද්ධතිය අනුව සඳහන් වෙලා තිබෙන ප්‍රමාණ අනුව 2008 වර්ෂයේ පමණ 8000 ත්‍රස්තවාදීන් මිය ගිහිල්ලා තියෙනවා. මේ ළඟදී කිලිනොච්චිය ඇල්ලුවට පස්සේ එතනට ආපු දෙමළ වැසියෙක් කිලිනොච්චිය හොස්පිටල් එකේ වැඩ කරපු වැසියෙක් අපිට පැවසුවා 2008 වර්ෂයේ තුල හැමදාම ත්‍රස්තවාදීන් 100ක් පමණ තුවාලකාර ස්පිරිතාලෙට ගෙනවලු. දවසකට එයින් 10ක් මිය යනවලු. ඒ යුද පිටියේදී මිය ගිහිල්ලා මැරෙන අයට අමතරව ස්පිරිතාලේ මිය යන ගාන. එහෙන් බැලුවත් ස්පිරිතාලේ හැමදාම 300ක් ගාන මිය ගිහිල්ලා තියෙනවා. අපි දන්නවා සම්පූර්ණ එළියේ මිය යන කට්ටියත් එක්ක ඉතා විශාල සංඛ්‍යාවක් මිය ගියා. ඒතකොට අපි කියන ත්‍රස්තවාදීන් 8000ක් උතුරේ මිය ගියා කියන එකත් අපිට එකෙන් ඔප්පු වෙලා තියෙන. ඒ කාර්යයෙන් තමයි සටන අපි ඉදිරියට ගෙනිච්චේ. හොඳයි, මෙන්න මේ විදිහේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් තුළ මේ ඓතිහාසික විජයග්‍රහණ සියල්ල අපි ජාතිය හමුවේ තබන්නට අපේ ආදරණීය හමුදා වීරයන්ට හැකියාව ලැබෙන්නේ. අපි යුද හමුදාපතිතුමනි, අපි කතා කරන මේ මොහොත වන විටත් අපේ රණවිරුව අපි වෙනුවෙන් උතුරේ ඉදිරියට යමින් සිටිනවා. මේ වන විට මොනවද උතුරෙන් ලැබෙන අලුත් මාරංචි? මේ වෙනකොට අපි ඉස්සෙල්ලා පෙන්නපු සිටියන් වලට නැවත හැයොමු කරොත් දැනට ත්‍රස්තවාදීන් කොටු වෙලා ඉන්නවා කිලෝමීටර් 40කින් සහ 40ක් වැඩි කිරීම 40 ප්‍රදේශයකට. ඒ ප්‍රදේශයේත් ඒක හතරස් කොටුවක් නෙමෙයි. උතුරු නැගෙනහිර පැත්ත බැලුවොත් ඒක ත්‍රිකෝණාකාර ප්‍රදේශයක්. එතකොට 40 වැඩි කිරීම 40 කිව්වට ඒක අඩුයි. ඒක අඩුයි. ඒකේ කොටසක් කලපුවක් තියෙනවා. එතකොට ඊට වඩා අඩු ප්‍රදේශයක්. ඒකට කොටු වෙලා ඉන්නේ. ඒකට අපි මෙලහට පහර දෙන්න පටන් අරන් තියෙනවා. උතුරේ ඉඳලා සේනාංක දෙකක් මුවමාලේ පැත්තේ ඉඳලා පල්ලෙහාට පහර දෙනවා. පරන්තන් ඉඳලා බටහිර ඉඳලා නැගෙනහිරට යනවා. 58 වෙනි සේනාංකයේ ඉස්සෙල්ලා පළවෙනි කාර්යසාධක බලකාය. කිලිනොච්චියේ ඉඳලා බටහිර ඉඳලා නැගෙනහිර පැත්තට ගමන් කරනවා 57 වෙනි සේනාංකය. දකුණේ ඉඳලා උතුරට ගමන් කරනවා දෙවන, තුන්වන, හතරවන කාර්යසාධක බලකා. මුලතිව් දිශාවට නොනවති පහර දෙනවා 59 වෙනි සේනාංකය. දැනට දිනපතාම ත්‍රස්තවාදීන්ට විශාල හානි සිද්ධ වෙනවා. අද දවසේ ඇතුළතත් මම හිතන්නේ ත්‍රස්තවාදී මොළසිරුරු පමණක් අපි 5ක් පමණ අල්ලගෙන තියෙනවා. ඊයේ දවසේ ඇතුළත ත්‍රස්තවාදී මොළසිරුරු 7ක් හම්බ වුණා. ඒ කියන්නේ ඒ වගේ 3-4 ගුණයක් මිය යනවා දවසකට. එතකොට හැමදාම දිනපතාම අපි කිලෝමීටරයකට වැඩි ප්‍රමාණයක් ඉදිරියට ගමන් කරනවා. ඔය කියපු කිලෝමීටර් 40 වැඩි කිරීම 40 දිනපතාම කිලෝමීටරේ පමණ අඩු වෙනවා. හොඳයි, මේ සමග අවසාන ජයග්‍රහණයේ ආසන්න බවයි අපේ යුද හමුදාපතිතුමන් අපට කියන්නේ. යුද හමුදාපතිතුමනි, මේ සියලු ජයග්‍රහණ පෙර නොවිරු අපි සියලු දෙනා නොසිතූ විරු ජයග්‍රහණ. මේ විශිෂ්ට විජයග්‍රහණයේ අභියස ඔබ කාටද ස්තුති කරන්න කැමතියි?